Hi guys, good morning. දැන් වෙලාව 4:15යි. ඉතින් මේ අද පොඩ මහන්සි මේ ඊයේ ටික නිදා ගන්න හරියට හම්බුන්නේ නැහැ. හැබැයි මේ සාමාන්‍යයෙන් මම 4ට නැගිටිනවා හැමදාම. 4 නැගිටලා හොරසන් කියලා ඊට පස්සේ මං වතුර එකක් බීලා එහෙම තමයි දවසේ සෙටල් වෙන්නේ ඉස්සෙල්ලාම. ඉතින් මේ අද වීඩියෝ එක මං හිතන්නේ ගොඩක් කල්ලි නම් මං කරන්න හැදුවේ. ඒ වුණාට කරන්න ටයිම් එකක් තිබ්බේ නැහැ. මොකද සාමාන්‍යයෙන් මං 4ට නැගිට්ටර 5 වෙනකොට මේ මගේ උදේට රූටීන් එක කරලා රෙඩි වෙන්න ඕනේ. මොකද මේ 5ට තමයි මගේ ෆස්ට් මම වැඩ ස්ටාර්ට් කරන්නේ. ඉතින් මේ අද මම මේ කරන්නේ හිතන් ඉන්නේ මං සාමාන්‍යයෙන් 5 පාරක් කනවා මේ පොඩි කෑම. ඉතින් ඒ 5 පාර මං මොනවද කන්නේ කියලා තමයි අද පෙන්වන්න යන්නේ. මේක ගොඩක් කාලයක් ඉඳන් කරන්න කියලා හිතන් හිටියේ. හැබැයි ටයිම් එකක් හම්බුන්නේ නැහැ. හැබැයි අද මම හිතන්නේ කරන්න පුළුවන්. ඉතින් මේ බලමු. දැන් නියුට්‍රිෂන් පැත්ත නම් වැඩි එච්චරම ලොකුවට දන්නේ නැහැ. මේ සමහර එක්ස්පර්ට්ස්ලා ඉන්නවා නියුට්‍රිෂන් ගැන. හැබැයි මම එකම දෙයයි දන්නේ බිල් කරන්න ඕන නම් ඔයාගේ දැනට තියෙන කැලරීස් වලට වඩා වැඩි ප්‍රමාණයක් කන්න ඕනේ. ඉතින් මම හිතන්නේ මට බිල් කරන්න නම් මගේ බොඩි ටයිප් එකත් එක්ක අනුව කැලරීස් 3000ක්වත් කන්න ඕනේ දවසකට. ඉස්සර නම් මම කැලරීස් කියන දේ කවුන්ට් කරා කෑමක්ම ඔය මේ ඇප් එකක් තිබ්බා MyFitnessPal කියලා වුණ මතක හැටියට. ඉතින් ඉස්සර නම් මම මේ ඔක්කොම මේ මං කන කෑම ඔක්කොම කැල්කියුලේට් කරා. දැන් නම් මම එහෙම කැල්කියුලේට් කරන්නේ මේ නෝමල් ආස දෙයක් තියෙනවා නම් ආස දෙක කනවා. හැබැයි ඉතින් සාමාන්‍යයෙන්ම හැමදාම කන කෑම වේලක් තියෙනවා. ඉතින් ඒක තමයි මේ අද මම මේ වීඩියෝ එකෙන් පෙන්නන්නේ. රයිට්. ඉතින් සාමාන්‍යයෙන් මම මේ දැන් වෙලාව ඇවිල්ලා 6 මාරට විතර ඇති. සාමාන්‍යයෙන් මං 6 මාර වෙනකොට කාලේ ඉවර කරනවා. හැබැයි මේ අද පොඩ්ඩක් පරක් වුණා. මොකද මේ පොඩි වැඩ වගේක් තිබ්බා. කොහොමත් මං පළවෙනි මීල් එක 7ට ඉස්සෙල්ලා කාලේ ඉවර කරනවා. මේ 6ත් 7ත් අතර. ඉතින් මේ ලොකු දෙයක් හදන්නේ උදේ නැගිට ගමන් නිසා. මේ සාමාන්‍යයෙන් කොයකරෝච් තමයි හදන්නේ. දැන් හදන ගමන් තියෙන්නේ මම පෙන්නනම් හදලා ඉවර වෙලා. රයිට් ගයිස්, ඉතින් පළවෙනි මීල් එක මම හදාගත්තා. මේ අතරම මේකට මේ තව ස්ට්‍රෝබෙරිස් උයි සමහරවිට බනානාස් හරි මේ පපාය හරි සමහර මම දානවා මේකට. හැබැයි මේ මම ඇත්තටම දන්නේ අද මම මේ වීඩියෝ එක කරන්න හිතුවේ ඇයි කියලා. මොකද මේ සාමාන්‍ය අපි මේ ගෙදරට සතියකට වගේ පාරක් තමයි බඩු ගන්නෙ. මේ කොහමරි අපි කඩේට ගියේ නැහැ. ඉතින් ගොඩක් ඒවා නැහැ අපේ ගෙදර. හැබැයි මේ වීඩියෝ එක නැත්තම් කරන්න හම්බෙන්නෙත් නැහැ. මේ මතක් වුණ එකේ ටක් ගාලා කරනවා වීඩියෝ එක. ඉතින් මේකට ස්ට්‍රෝබෙරිස් උයි බනානා හරි පපාය හරි දානවා. එතකොට පොඩ්ඩක් රහ වැඩි වෙනවා. මේකට දැන්ට මම දාලා තියෙනවා මේ වැනිලා මිල්ක් උයි සස්ටෙජන් පවුඩර් එකයි දාලා තමයි මේ හදලා තියෙන්නේ. මේකට පොඩ්ඩක් සීනි ටිකක් දැම්මා. මේකට තව ඇඩ් කරගන්නවා මම මේ චියා සීඩ්ස් කියලා තියෙනවා. ඒකයි මොනවද මේ ප්ලම්ස් උයි ඇඩ් කරගන්නවා. ඉතින් මේක තමයි මගේ ෆස්ට් මීල් එක. රයිට් ගයිස්, දැන් ඇවිල්ලා වෙලාව 9යි. මේ සාමාන්‍යයෙන් මේ වෙලාවේදී මම මේ ගෙදර හදාගන්නවා බිත්තරයි පාන්
වට ගාලා පාන් එකට එක පොඩක් රෝස් කරලා ওই සොසේජස් වී සාකිර බේකන් වී එහෙම හදා ගන්නවා මම. හැබැයි අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ අපරාධේ මට මේ වීඩියෝ එක වෙන දවසක් කරන්න තිබ්බේ. ඒ වුණාට දැන් පටන් ගත්ත එක මේ මම හිතන කරනවා කියලා. මේ ගෙදර මේ මොනත් නැහැ, පාන්ුත් නැහැ, මොනත් නැහැ. ඉතින් දැන් මං යනවා මේ කීල්ස් එකට පාන්ුයි එතනින් මේ මොනාරි කන්න ගන්නවා. මොකද මේ නැත්තම් මට වෙලා නැහැ. ඉතින් අපි කීල්ස් එක ළඟ තියෙන්නේ. ඒ සාමාන්‍යයෙන් මම එතනින් කාලා තියෙනවා. මම හිතන්නේ හැම එකක්ම එතන තියෙන. එතන ළඟ නිසා අපි ටක් ගාලා එතනට ගිහිල්ලා මේ මගේ සෙකන්ඩ් මීල් එකට කෑම ගමු. මේ සාමාන්‍යයෙන් ගෙදර හදන කෑම තමයි ඉතින් කන්න ඕනේ. ඒ වුණාට මේ හද කරගන්න දෙයක් තිබ්බේ නැහැ, පාමුත් තිබ්බේ නැහැ, මොනවත් තිබ්බේ නැහැ. ඉතින් ගිහිල්ලා මම මේක ගෙනාවා. මම ඉතින් චිකන් හොට් ඩොග් එකක් ගෙනාවා. මේ සාමාන්‍යයෙන් මේ චිකන් හොට් ඩොග් එක මේ කීල්ස් එකේ රහයි. රයිට්. ඉතින් ගයිස් ඇත්තට මේක මගේ දෙවනියට කන එක මේක ඇවිල්ලා ඇත්තට මීල් එකක් නෙවෙයි. මේක මේ ටක් ගාලා මට මේ අද මොනත් නැහැ. ඉතින් ඒක නිසා තමයි කන්නේ. ඉතින් මේක කන්සිඩර් කරන්න එපා මීල් එකක් කියලා. මේ හැබැයි රහයි. ඉතින් මේ ඔයගොල්ලන් මේක ඇවිල්ලා තව බන් එකක් ගාලික් චිකන් බන් කියලා කියන්නේ මේ කීල්ස් එකේ. කීල්ස් එකේ එකම රේන්ජ් එක යන්නේ කවදාත් වෙනස් වෙන්නේ නැහැ. ඉතින් මේ මම දන්නවා මේ රහය මොකද්ද රහ නැති මොකද කියලා. මොකද ඒ තරමට මම කීල්ස් එකෙන් අරන් තියනවා මේ කෑම. ගෙදර හදන්න බැරි වුණ ගමන් කෙලින්ම කීල්ස් එකට තමයි දුවන්නේ. මේ ඉතින් මේක try කරලා බලන්න. garlic chicken bun එක. right guys, ඊට පස්සේ මම ගත්තා custard donut එකක්. මම හිතන්නේ custard donut එක පොඩ්ඩක් කර වෙච්ච සීන් එකකුත් තියෙනවා. හැබැයි සාමාන්‍යයෙන් මේක රහයි. බලමු. කර වෙච්ච රහකේ දන්නේ. නෑ ලගේ. well diabetics එහෙම තියෙනවා නම් කන්න එපා මේක. සීනි නාවල තියෙන්නේ මේකේ. right guys, ඉතින් මම second meal එක අරගෙන ඉවරයි. සාමාන්‍යයෙන් මම second meal එකෙන් පස්සේ මේ smoothie එකක් හරි juice එකක් හරි තමයි බොන්නේ. ඒ වුණාට මේ අද මේ ride එකක් ගත්තා. පොඩ්ඩක් නිකන් මහන්සි scene එකක් තියෙනවා. මේ දවසේ caffeine බොනවා ටිකක් වැඩි. ඉතින් මේ ගමම්ම මේ ride එකත් caffeine තියෙන drink එකක්. ඉතින් මේක ඇත්තටම ලාභයි Red Bull එකට වඩා. ඉතින් ඒක නිසා දැන් මේකට පුරුදු වෙලා තියෙන්නේ. ඉතින් ඔව් මේක තමයි scene එක. දැන් second meal එක ඉවරයි. මේකත් පොඩ්ඩක් ගහලා පොඩ්ඩක් ටිබෙන්න යන්නේ. guys, මතක් වුණ වෙලාවේ මම මේ වීඩියෝ එක කරන්න ඕනේ කියලා හිතුණා. මොකද කෑම සම්බන්ධව අපි වීඩියෝ එක කරන නිසා. මේ ඉංග්‍රීසි වලින් කියනවා take what you like, eat what you take කියලා. ඒ කියන්නේ ඔයා කැමති දේ ගන්න කන්න. ඒ ගන්න දේ
ඉවර වෙනකම් කන්න. මොකද මේ ගොඩක් මිනිස්සු මේ ලෝකේ කන්න නැතුව ඉන්නවා. ඉතින් මේ අපිට අයිතියක් නැහැ මේ ඕන් අපිට අයිතියක් නැහැ ඇත්තටම මේ කෑදරකමට පෙරේතකමට කෑම අරගෙන ඒවා නාස්ති කරන්න. මම මොකද මේව කියන්නේ මේ ළඟදී පොසොන් තිබ්බා. ඒකදී දන්සල් වල ගොඩක් කෑම දුන්නා. උයි ඒ කෑම මන් දන්නේ මිනිස්සු නිකන් දෙන දේ මේ මම හිතන්නේ පින් දීලා තමයි ඒක ගන්නෙත්. අරගෙන මේ වැඩිපුර අරගෙන ඒක විසික් කරලා ඒව නාස්ති කරලා ඉතින් අපරාධේ මේ එහෙම කරන්න එපා. ඕගොල්ලන්ට කන්න පුළුවන් ප්‍රමාණයක් විතරක් ගන්න. මේ ඇඟ හදනවා කියලාවත් මේ මොනවාද ඇඟ බිල් කරන්න ඕනේ කියලා වැඩිපුර අරගෙන වැඩිපුර නාස්ති කරන්න එපා. මේ ගන්න ඕන තරම් ගන්න. ඒ වුණාට මේ මං හිතන්නේ මේ වගේ ලස්සන රටක කෑම ඕන තරම් තියෙනවා. හැබැයි ඒ වගේම තමයි අපි හිතන්න ඕනේ මේ අනිත් තැන් තියෙනවා, අනිත් ලෝකේ තැන් තියෙනවා කන්න නැතුව ඒ මිනිස්සු දුක් විඳිනවා. ඉතින් මේ පොඩ්ඩක් මතක් තියාගන්න. කන්න ආස දේ ගන්න, ඒ ආස දේ ඉවර වෙනකන් කන්න. අද මේ වීඩියෝ කරන නිසාද මන්ද මගේ ටයිම්ස් ඔක්කොම පොඩ්ඩක් එහෙම වෙලා තියෙන්නේ. මන් දන්නේ ඇයි කියලා. මේ ඉතින් දැන් ඇවිල්ලා 11:50යි. 12ට සාමාන්‍යයෙන් මම මේ මගේ 3 වෙනි මීල් එක ගන්නවා. ඒ වුණාට මේ ඇත්තම කතාව ඇවිල්ලා මේ මට පොඩි අපේ ඔෆිස් එකේ ඉන්ටර්විව් කරනවා මේ දවස්වල. ඉතින් ඒකට පොඩ්ඩක් සම්බන්ධ වෙලා ඉන්නේ. ඒක නිසා හරියට ටයිම් එක හදාගන්න බැරි වුණා මට මේ තේ එකක්වත් හදාගන්න. දැන් 11:50යි වෙලාව. ඉතින් දැන් තමයි මම මේ තේ එකක් හදාගත්තේ. තේ එකක් බොන්න යන්නේ. ඉතින් මේ සාමාන්‍යයෙන් මම තේ එකට මීපැණි හන්දක් දාලා තමයි බොන්නේ. මීපැණි මේ උගුරටත් හොඳයි කියලා කියනවා. ওই මාර හෙල්ත් බෙනිෆිට්ස් ගොඩක් තියෙනවා. ඉතින් ඔයගලන්ටත් මීපැණි හොයාගන්න පුළුවන් නම් තේ එකක් බොන්න පුළුවන් නම් මීපැණි දාලා මම හිතනවා ඒක වටිනවා කියලා. මේ දැන් මේක බීලා තව මම හිතන්නේ මිනිත්තු 10කින් විතර 3 වෙනි මීල් එක ගන්න ඕනේ. නැත්තම් මම සාමාන්‍යයෙන් තේ එක බොන්නේ මම හිතන්නේ රවුන්ඩ් උදේ පාන්දර ඇතරම් මම බොනවා. මම හිතන්නේ 7ට විතර තේ එක බොනවා. ඉතින් අද බොන්න බැරි වුණා. මොකද මේ කෑම ගන්නත් එළියට ගියා. තව වැඩ වගේකුත් තිබ්බා. ඉතින් ඒක නිසා මේ තව තේ එක බොන ගමන් මම පොඩි නිකන් ස්නැක් එකකට වගේ චොක්ලට් හරි මොනවාරි පැණි රස දෙයක් කනවා. මම සාමාන්‍යයෙන් සීනි එහෙම කන්නේ නැහැ. වැඩි හරියක්ම සීනි කපලා තියෙන්නේ. ඒ උනාට ඉතින් තේ එක බොන ගමන් පොඩ්ඩක් චොක්ලට් හරි මොනවාරි එකක් කනවා. රයිට්. දැන් අපි අවිල්ලා ඉන්නේ අපේ 3 වෙනි මීල් එකට. මේ මගේ සුන්දරනීය ආදරණීය වයිෆ් තමයි මේ දවල්ට කෑම හදන්නේ. ඉතින් එයා අද හදලා තියෙනවා රතු බතුයි, බතලයි, එළුමසුයි, ඇම්බරෙල්ලා මොනවා දෙකක් මම දන්නේ ඒකට මොනවද කියන්නේ කියලා. හැබැයි ඇම්බරෙල්ලා. ඉතින් මේ රතු බත් ඇතරම මේ ඇවිල්ලා අපේ මෙතන අපේ නෙවෙයි මේක වෙන එක්කෙනෙක්ගේ පැඩි ෆීල්ඩ් එකක්. බත් ඔක්කොම අපිට රතු බත් හම්බෙන්නේ මෙතනින්. ඉතින් very lucky. අනිත් එක මේ ගොඩක් එළවලු එහෙම මෙතන කොටුවක් තියෙනවා. ඉතින් එතනින් තමයි අපි සාමාන්‍යයෙන් එළවලු ඔක්කොම ගන්න. ඉතින් organic plus බෙහෙත් ගහන්න නැති හොඳ කෑම වේලක් හම්බ වෙනවා. සාමාන්‍යයෙන් මේ වගේ කෑම වේලක් හම්බෙන්නේ නැහැ. මොකද ගොඩක් බෙහෙත් ගහලා තියෙන්නේ. ඉතින් වාසනාවන්තයි මේ වගේ කෑම එකක් හම්බෙන්න. වාසනාවන්තයි ආදරණීය බිරිඳක් හම්බෙන්න මේ වගේ කෑම වේල දෙන්න. right guys, ඉතින් මේක ඇවිල්ලා මගේ 4th meal එක. 4th meal එකේ තියෙන්නේ මේ මම මේක නිකන් fry කරලා වගේ ගත්තා. මේ මටන් උයි, බෙල් පෙපයි, ලූණුයි,
රෙඩ් රයිස්ුයි එක්සුයි මේක තමයි මෙහෙම තමයි සාමාන්‍ය මම 3ට විතර කන්නේ. ගයිස් ඉතින් මේක තමයි පස්වෙනියට කන්න යන මීල් එක. අපි මේ බිත්තර අප ටිකක් ගත්තා. දැන් බිත්තර අප තමයි අද කන්න යන්නේ. මේ පොඩ්ඩක් කර වෙච්ච සීන් එකකුත් තියෙනවා ගණන් ගන්න එපා. ඉතින් ඕක තමයි මගේ මීල් ප්ලෑන් එක. සාමාන්‍යයෙන් ඉතින් මේ මම දැකලා තියෙනවා ජිම් යන කට්ටිය උදේට ඕට් මීල් එක බිත්තර 5යි ඒ වගේ කනවා. මේ හැබැයි ඉතින් මේක තමයි මම කන්නේ.